ඉතින් උතන දළු කඩන මගේ මැෂින් එක ඔබට මීට කලින් මම මේක වීඩියෝ එකක් එවලා ඇති how to use tea harvester කියලා මේ මගේ පහසුවට රෙදිපටි කෑල්ලක් දාගත්තා මේක තවත් වැඩේ පහසු වෙන්න ඒක මම මේ පුළුවන් වුණොත් ඒ කෑල්ලෙදි දාන්න වීඩියෝ ටිකක් දෙන්නම් මේ මට එදා නොකියපු එක දෙයක් තියන්න තිබුණේ මේ ඊට පස්සේ මගේ බැටරිය සවුත් වෙච්ච නිසා ඇත්තටම ඒක අර ලංකාවේ පවර ප්‍රශ්නයක් ආපු වෙලාවේ මට මේ තවදුරටත් ඒක කරගෙන යන්න බැරිලා අපව අතින් කඩන්න සිද්ධ වුණා මම මේ ඊට පස්සේ ගත්ත බැටරිය මේක මේ චීනෙන් හොනේ මේක නම් ගත්තේ ලංකාවෙන් අර ඉස්සෙල්ලා මේ මැෂින් එක ගත්තේ චීනෙන් ඒ කාලේ දැන් ලංකාවේ තියෙනවා දළු කඩන මැෂින් මේ ගන්න පුළුවන් එක්කෙනා කඩනේව තියෙනවා දෙන්න කඩනේව තියෙනවා තෙල් වලින් දුවනේව තියෙනවා මේක charge වලින් දුවන එක මේ තියෙන්නේ මේ බැටරිය මේක මේ මම වීඩියෝ එක පස්සේ කරන්න ගිහින් උනාට ඉතින් බෑ මේ ආයෙත් කොරෝනාවක් එනවා කියනවා. ඔක මැරලා ගියොත් එහෙම ඔක කරගන්න වෙන්නේ නැහැ නේ. ඒ හින්දා මේක පොඩි වන්නේ. දැන් මේකේ මේ අපි මම එඩිට් මේ තාක්ෂණික පැත්ත දන්නේ නැහැ මේක කරාට. අපේ පුතා ගෝ මේක ලෙඩ් අයන් බැටරියක්. ඒතකොට ඇත්තටම බර නැහැ. මේක තනියෙන් මේ මම උස්සන්නේ මේක බර නැහැ. අර ඉස්සෙල්ලා මම ගත්ත එක මේ අර කම්පියුටර් UPS එකේ බැටරි එකක් සෙට් කරලා ගත්ත එක ගොඩක් බරයි. මේක එහෙම බර නෑ. හරි. මෙන්න මේක නම්බර එක. මේකේ මේ සුදු පාට බටන් එක ඔයාලට පේනවා ඇති. මෙන්න එතන. ඒකේ ගුවම අර ඉන්ඩිකේටර් එක පෙන්නනවා. ඔය කොබරේ මම බැටරි charge කරලා තියෙන්නේ. ඒක දවස් දෙකක් දළු කැඩුවා. මේ 92ක් තියෙනවා තවත්. 91යි කියලා පෙන්නනවා. දැක්කනේ? මම මේක කරන එතරම් ඩිම් වෙලා තියෙන්නේ. මෙන්න මේ සුදු පාට එකේ ගුවම තමයි කොනේ. මේ ඊට පස්සේ මම මේ පැත්තට එනවා. මේ රෑම් එක වීඩියෝ කරන්නේ. මෙන්න මේක මේ පේන්නේ නැද්ද මන්ද? මේ ඕපන් එක තියෙනවා මෙන්න එතන මේ ස්විච් එක. ස්විච් එක වහලා තියෙන්නේ වහිනවට හරි මේ තෙමෙනවට වෙන්නවද? ඉතින් මේක වෙන්නේ මේ එංග ටික් කරලා මේ ඒක වහිනේ සද්දේ මෙන්න මේක මෙහෙම කරාම ඕපන් වුණා. ඊට පස්සේ අර මේ කූරු තුනක් තියෙනවා. ඒකට ගහන්න තියෙන්නේ මෙන්න මේක හරි අර කම්පියුටර් එකේ තියෙන එක. ඒක ගහුවහම පොඩි දෙයක් තියෙනවා. මේක තනියෙන් තින් අල්ලන් මේ ජොබ් එක මම කරන්නේ මේක මම මේ ගහනවා. පැහැදිලිව පේන්නේ නැති සමා වෙනවනේ මේ මම මේක රෑ කරන්නේ මට වෙන වෙලාවක් නැති නිසා. මේක මෙහෙම ගහුවා ඒ පැත්ත හරියට අල්ලලා ඊට පස්සේ මේ ඔච්චරයි ඒ වැඩි. දැන් මම ඔය ඉස්සෙල්ලා පින්නලා ඇති කමන්නේ තුනේ වෙන්නවා. ඊට පස්සේ මේක බෑග් එක වගේ එල්ල ගන්න පුළුවන්. අර මොන්ඩිසෝරි බෑග් එක වගේ මේක එල්ල ගන්න තියෙන්නේ. ඊට පස්සේ මේක මෙහෙම කරාම මේ හැබැයි ඒක අර මේ මං කිව්වේ මේ ගහන කලින් බලන්න ඕනේ මේ ස්විච් එක ඔන් වෙලාද කියලා. ඔන්ලා තිබුණොත් එහෙනම් මෙතනට කැපෙනවා. මගේ කකුල කැපුණා එකපාරට. ඊට පස්සේ මේක ඇති ස්විච් එකේ පුවහම ඊට කලින් කියනවා මම මෙන්න මේවට ඔයිල් වින්ඩෝස් දානවා මගේ අර මේ බයිසිකලේ ඔයිල් මාරු කරාම ඒව අරන් තියාගෙන ඉන්නේ මම. මෙන්න මේ අතරට ඔයිල් බින්දුව දාගෙන යනවා. ඒ කරන්නේ අර මේක මේ යූස් කරනකොට නැත්තම් ගෙවෙනවනේ. ඒ නිසා. ඕන මම දැන් මේ ස්විච් එක ගෙවුවාම හරි අන්නේම වැඩ කරනවා. මොකුත් නැහැ මේ මහා ලොකු සද්දයක් එහෙම නැහැ. මේකේ අනතුරුදායක වෙන්න තියෙන මෙන්න මේ දත් ටික විතරයි. ඒකට අහුනොත් ඉතින් කැපෙනවා. මොකුත් නැහැ ගොඩ නැගිලි විතර කරා වගේම කැපිලා යනවා. කොහේ වුණත් දෙකට කැපෙයි. මේවත් ඒ අර මං කියපු කඩේ මේවත් තලෙම තියනවලු සර් මිස්. ඒ නිසා මේක මේ ඉස්කෝල ළමයි පුතාලා ඔයගොල්ලන්ටවත් මේක යූස් කරන්න පුළුවන්. අම්මා තාත්තා මරගෙන කන්න හදන්නේ නැතුව ඔයගොල්ලොන්ට දළු කඩන්න මේකට මේ පුහුණු ශ්‍රමයක් එහෙම ඕනේ නැහැ. මේකේ දළු කඩන්න නෙමෙයි පුහුණු වෙනවනේ මේකෙන් අතපය කපා ගන්න නැතුව වැඩ කරන්න විතරයි. පුහුණු වෙනවනේ මේ එච්චරයි. මේ ඉන්න බලන්න මම පුළුවන් වුණා මේක එල්ලගෙන පොඩි වීඩියෝ එකක් ගන්න. රයිට්. මේ තියෙන්නේ මේ මැඩම් මේ මගේ අතේ මැෂින් එක තියෙනවා. මේක අර වගේ වැඩ කරේ. මේක ලොකු රටාවක් නැහැ මම ඔඩිස්සලා අරගෙන පෙන්නලා ඇති ඉස්සෙල්ලා ඒක. මෙහෙම මේ ඉස්සර මොන්ටිසෝරි බෑග් එක වලද මේක එල්ලගෙන ඉන්න මේ මම එක දෙයක් කියනවා මෙන්න මේ පාටි එල්ලන් ඉන්නේ. ඒ පාටියේ මේ මහත තැන් දෙකක් තියෙනවා මට ශ්‍රේෂ්ඨ ඵලෙ වැඩි වෙනවා. එතකොට වේදනාව අඩුයි. ඒකේ එහා අර මේ බැටරියට සම්බන්ධ වෙන ඔන්න ඔය එහා පැත්ත කෙලවරයි. මෙන්න මේ යට කෙලවරයි මේ චූටි කියන්නේ මහත නෑ පොඩි අඟලේ විතර පාටිය තියෙන්නේ.
දැන් මම මේක මෙන්න මේක රන්දලා තියෙන්නේ මේ එන බෙල්ට් එක මේ කේබල් එක රන්දලා තියෙන්නේ මේ එතන යට කෑල්ලට. ඒ හේතුව තමයි මේ නැත්තම් උඩින් ගැලවුණා මුල් දවසේ පොඩ බුරුල් වෙලා. ඊට පස්සේ මෙතන රැඳුවට පස්සේ එතන වෙනස් වුණේ දිගටම වැඩ කරනවා. දැන් මම දල් කඩන්නේ ඇත්තටම ලංකාවේම කලවානේ. මම දල් කඩන්නේ මේකෙන්ද. ඒකත් මම කියන්න මේ දැන් රෑ 9යි. අද රෑ ආවේ මේ පොඩක් ෆැක්ටරියට දාලා දීලා මේ ඊට පස්සේ මේ තියෙන්නේ මේක චීනෙන් ගෙනාවේ. මේක ලංකාවට වෙන නේද මම ගත්තේ මේක මෙහෙ කඩේක තියෙනවා මගේ යාළුවෙක්ගේ. මේ තියෙන්නේ මේ සරම්පටි කෑල්ල. මම ඒක මෙහෙම එල්ලන්න යනවා මේ එතකොට අත් දෙක නිදහස්නේ. නැත්තම් අර මුල් කාලේ මගේ තව කෑලි මේ හදමින් යන්නේ මැෂින් එකට හොල් කරමින් ඉන්නේ. තව එකක් තියෙනවා. ඒකත් පිටුනේ. දැන් රෑ නම් මේ උගලන් පැහැදිලි නැතුව ඇති. ඒවා ඉතින් ආයි මේ කරන්න වෙන්නේ නැහැ සර්. එහෙනම් ඊබනේ කායි එක ප්‍රශ්නත් අහන්නේ මේ අර මේ පපුව සහ බඩහරියෙන් මෙතන සෙට් වෙනවා. මගේ නම් ඉන්නේ පාටි වෙන එක ගැලවෙනවා. ඒකට මම ඉතින් පොඩි ජිල් මාට් එකක් ගහගෙන තිනවා මේ නූල් කැලක් අර මොනවද මේ මම කම්බි හරි මොනවා හරි ගෙනාපිලාට නූල් ගැට ගහපු මේ ප්‍රතිපාටි කෑල්ල. ඒක අර ඇදෙන නිසා මම ඉතින් මෙන්න මෙතනෙත් මෙහෙම දාලා මෙහෙම දැක්කා. මගේ දුන්නු මම දාගත්තා නෝනේ. ඒ කරලා මේ කතන්දර පොඩ්ඩක් තියෙනවා හොඳේ. ඒ නිසා ඔයාලට වෙලාවක් තියෙන වෙලාවක හරි ආයි බලන්න දැන් මේක බලන්න ලොකුට වෙලාවක් නැත්තම් මේ එහෙම දාලා ඉතින් මම මෙහෙම ගැටියක් දා ගන්නවා නැත්තම් මගේ මෙතන මේ උඩින් පානිනවා. මේ එතකොට මොකුත් නැහැ ආයි කේස් නැහැ. මේ බරක් නැහැ මේක. මේ කොහොම මේ ටිකක් අරගෙන මම දලු ගෝණිය කරේ තියන්නේ වෙනවද? ලංකාවේ මම දැනටත් දලු කඩනවා. ගොඩක් අහනවා මේක පාඩුයිද ආරිම්බු කැපෙනවද? මට වෙලාවට කේන්තිත් එනවා. හේතුව තමයි ආරිම්බු කැපෙනවා සර්. මේ මම තීඩමේ ඉඳලා පුළුවන් වුණත් වීඩියෝ එකක් කරන්න නැත්නම් ෂෝට් වීඩියෝස් කියලා තියෙනවා මම ඒවට හරි දාන්නම්. ඒකේ මේ කතන්දරේ මෙහෙමයි මේ සමා වෙනවා මට මේක එතන ඉඳලා වීඩියෝ එක කරලා පෙන්නන්න පුළුවන් වුණා මම දානවා. දැන් බෑ. දැන් රෑ නිසා මම මේක කියලා ඉවරයක් කරනවා. මේ මෙහෙමයි කරන්නේ ඉස්සෙල්ලාම දලු කඩනවා සාමාන්‍ය විදිහට අතින් අපි සාමාන්‍ය මැනුවල් කඩන්නේ ටී ප්ලග් එක එහෙම නෝමල් කඩලා මෙහෙම දාගෙන මේ යනවා. ඒ දලු කැඩුවට පස්සේ එකපාරක් අර ඉතුරු වෙනවනේ නැටි ටික දලු ටික කඩන නෝට් එකට අර අවුරුද්දට අපි කඩන්නේ දලු ටික ඉවරටම පොඩකම නැති වෙන අන්න එහෙම තියෙන චූටිම දාලා ඉතල කපලා එකපාරක් මෙහෙම යනවා මේ ඒක අර කැපුවට පස්සේ සාමාන්‍ය ප්ලගින් ඒ මට්ටමෙන් ගන්නවා. ඒකෙදි මම මේ තේ කැල අදියරින් අදියට කප්පාදු කරනවා. ඒ කප්පාදු කරාට පස්සේ දලු කඩනවනේ මට්ටම් කපලා දලු කැඩුවාට පස්සේ ගැහුවොත් එහෙම හරි ලේසි. හේතුව මේක ඉනෙන් පහත වෙනවද බලන්න. ඉනෙන් පහත මේ මම ඉස්සෙල්ලා පන්ති කරපු කාමරයක් මම YouTube කරපු මොල් කාලේ මම ටියුෂන් කරා ඔන්ලයින් ලංකාවේ මේ අර කොරෝනා කාලේ ඊට පස්සේ මේක වැඩ කරා. ඊට පස්සේ ඇත්තටම මේක මේ අසාර්ථක වෙන එක හේතුවක් වුණේ අර පෝර නැති වෙච්ච එක වෙලා අපි ඉතින් පුළුවන් විදිහට කරගත්තා. ඔයගොල්ලන්ටත් ඔය මේ තාක්ෂණික කියන්නේ ඔයගොල්ලෝ මේ වගාවනට මම කරපු අපිට කියන එක කියලාද මම කියවෙන් හිටියේ මේ සාමාන්‍ය ඉනෙන් 15 වගේ වුණොත් මේ ලේසි මේක කඩාගෙන මේක දලු කර මේ කපාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අදියර ටික තමයි මුලින්ම අතින් දලු කඩනවා. ඊට පස්සේ ඉතුරු වෙච්ච නැටි ටික මේකෙන් කපන්න සරාසරාද කපාගෙන ඒව එකතු කරන් දෙන්නේ ආව එහෙම බිමට වැටිච්චාවේ. එහෙම ඉතින් ඒක දලු ගන්න අපේ නැටි ටිකනේ. ඊට පස්සේ කොහොමත් සති දෙකක් විතර යනකොට තමයි ආයි දලු වෙන්නේ. ඊගාවට ඔය වෙද්දි ඉතුරු වෙනවා අර මේ මට්ටමට යටින් තියෙන වංගි ඉතුරු වෙලා මොන වෙනව නේද? මට්ටමට යටින් තියෙන වංගි ඉතුරු වෙලා ඊට පස්සේ අර එක පාට කඩපු ගමන් ඉක්මනට වෙන දරු ටිකත් ගහකට දැල්ලක් දෙකක් වෙන උසට තියෙනවා. ඒව කඩා ගන්න ඕනේ.
පස්සේ අර අපි හදා ගන්නවා නම් මැනුවල් මේ අතින් කල්ලා පොඩ්ඩක් හදා ගන්න ඕනේ ගැඩුවට පස්සේ. තේරුණාද? කියන්නේ මුලින් දළු ගැඩුව අතින් ඊට පස්සේ මේකෙන් නැටි ටික විතරක් කපාගෙන ගියා. එතකොට අහන්න දෙයක් නැහැ අරිඹු කැපෙනවද කියලා. අරිඹු අපිට කඩාගෙන ඉවරයි. ඊට පස්සේ මේ සති දෙකකට පස්සේ අර උඩට ගිය දළු ටික අතින් කඩනවා. එතකොට තියෙන්නේ ගහකට එක දල්ලක් විතර වගේ තියෙන්නේ. ඊට පස්සේ ඒ වෙද්දිත් අර මට්ටමට යටින් ප්ලගින් ලෙවල් එකට යටින් තියෙනවා අරිඹු. අරිඹු නෙමෙයි මේ වංගි. ඒකේ වංගියේ උඩම කෑල්ල විතරක් කඩා ගන්නවා. හේතුව තමයි මේ වංගි දැල්ල කියන්නේ එතනින් එහාට දැල්ල ඉන්නේ මේ ගහ නැවතිලා තියෙන්නේ. මොකද හේතුව ගහ අපිට පණිවිඩයක් දෙනවා මෙතනින් එහාට මේ කොලේ උස්සන්න මට ශක්තිය නැහැ කියලා. එයා වංගියෙන් නැවතිලා තියෙනවා. එතකොට වංගියෙන් නැවතුනහම එතනින් එහාට දැල්ල ඇත්තටම දෙන්නේ නැහැ. දෙන්න ශක්තිය නැහැ. අපි මේ දැල්ලට ඒ වංගියට යට කොලේ විතරක් කඩනවා. වංගි කොලේ විතරක් කඩනවා. ඒකත් මේ නැට්ට පොඩි මම පුළුවන් වුණොත් ඒක වීඩියෝ දාලා එවන්නම් වෙන මේක හරියද මේක මම අද එවනවා මේ හරියට එච්චරයි වගේ ඒක ගැන කියන්න තියෙන්නේ. ඊට පස්සේ මේ කඩපු ගාම ඊට පස්සේ පෝර පාරක් ගහනවා. මම දැන් පෝර ගහන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ගහට යටින් පෝර ගහන එකක්. දැන් දළු මැෂින් වලින් ගත්තට පස්සේ මේ ගහට උඩින් විසි කරනවා. ඒක ගොඩක් ඈතට ගහන්නේ නැහැ. එතකොට අර කැට ටික විතරක් ඈතට ගිහිල්ලා කුඩු ටික ළඟ වැටෙනවා. එතකොට අර පෝරවල සමතුලිතතාවය නැති වෙනවා. මේ ඒ ඉන්න සාමාන්‍ය එක තැනක ඉඳලා ගහන්නේ ගස් දෙකක් වගේ ඈතට තමයි මේ පෝර දාන්නේ. තව එකක් තියෙනවා මම බටෙන් පෝර දාන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මේ බඩු ටික නම් ඉඳෙමේ තියෙනවා. මම පුළුවන් වුණොත් ඒවා දාන්න. හොඳයි මට හිතන් හිටියට දැන් අවුරුදු 2-3ක් තිස්සේ කරගන්න බැරි වුණා. ඒක මම දැන් දාන්නේ හදිසිය මතක් වෙච්ච නිසා. බටේ ගහේ අතරට දාලා ඒ බටේට දැම්මම ගහේ මුලත් එක්ක පොඩක් ඒ වාටේට ස්ප්‍රෙඩ් වෙලා යනවා පොර ටික. එහෙම දාන්න. ඒ වගේ ක්‍රම තුනක්. එකක් තමයි යටින් පොර දාන්නේ. අනිත් එක තමයි ගහට උඩින් පොර විසි කරන්නේ. අනිත් එක තමයි බටේ හරහා පොර දාන්නේ. මම ඒකෙත් පුළුවන් වීඩියෝ ටිකක් එවන්නම්. තව සර් කෙනෙක් කියලා අහලා තිබුණා මේ පාළු පැලයක් හිටවන්නේ කොහොමද? මම මේ දවස්වල පාළු හිටවනවා. මේ ජූනි මාසේ අද 6 වගේ 6 වෙනි. ඉතින් මේ කාලේ මම පැල හිටවනවා. හැබැයි ඇත්තටම පැල පොඩක් මේ පරක් වුණා මට මේ සැරේ හිටවන්න. මේකට වැඩි නිසා. ওই විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ දළු වැඩි වෙනවා. ආදායම හොඳ වෙනවා. මම දන්නේ මේ මැෂින් වලින් දළු ගන්න කෑලි කීපයක් ලංකාවේ තියෙනවා. මේ කලවානාශිතවත් තැන් තියෙනවා. කවුරු හරි කියනවා නෑ මේක පාඩුවේ කියලා මම ඕනේ නෑ ඒගොල්ලොත් එක තර්ක කරන්න. ඒ වුණාට පෙන්වන්න ඕන නම් සර්ලට පුළුවන්. මේ මගේ ඒ කොටස් වෙනම තියෙනවා. අතින් ගන්න කොටස් වෙනම තියෙනවා. මේ පාඩු නෑ. හේතුව තමයි දළු කඩන්න මිනිස්සු ඉන්නෝනේ. ඒ අපි කතා කරාම එක තමයි ඒගොල්ලන් අපිට ඕන වෙලාවට එන්නේ නෑ. දෙක ඉතින් මේ ගහේ තියෙන පොල් ගෙඩියටත් මාන බලනවා. පොල් ගෙඩියත් අහුලන් යනවා. තිබ්බොල් ටිකක් කඩාගෙන යනවා. මේ ඉඟුරු අලිත් ගලවගෙන යනවා. යන ගමන් දර ටිකක් අරන් යනවා. සලින් ටික වැඩිපුර ඉල්ලනවා. ඊට වැඩි මේක ලාභයි. ඒ නිසා ඇත්තටම එහෙමත් ලාභයි. දළු වැඩි වෙනවා සර්. ඒක ටිකෙන් ටික වැඩි වෙන්නේ. දැන් මුලින්ම සැරේ දළු අඩුයි. ඊට පස්සේ ටිකෙන් ටික වැඩි වෙන්නේ. සාමාන්‍ය අවුරුදු 3-4ක් වගේ යනකොට ගොඩ වෙයි. දැන් මේ ටී harvest machine කියලා ගහුවාට පස්සේ මේ දැන් අර shorts කියලා හැම තියෙනවා. මම දැක්ක එකක මේ මිනිස්සේ මේ සරන් මෙහෙම ඉක්මනට කපාගෙන යන මට්ටමට දළු ගොඩ හරියක් තියෙනවා. එහෙම ඉතින් අවුරුදු ගානක් වෙනකොට එහෙම නිතර කප්පාදු කරන්න ඕනෙත් නැහැ ඉතින්. කප්පාදු කරන මැෂින් එකකුත් තියෙනවා. අර මේ ටේබල් ප්‍රූන් කියලා එකට කියන්නේ මේ අර මේස කප්පාදුව. ඒකෙත් මැෂින් එකක් නම් තියෙනවා. ඒකෙත් සිද්ධාන්තය මේ අර මේකේ කාර්යය කොටසම තමයි. ඒ වුණාට ඒකක් ගන්නවට වැඩිය ලාභයි ඕගොල්ලන්ට. සහ මම ගත්තෙත් නෑ තාම. මේ මට හිතෙනවා මේ ඒකක් කුලියට වගේ ගන්න පුළුවන් නම් ලාභයි කියලා. හේතුව ඒ කෑල්ලට මේකෙන් ඒක යූස් කරන්න වෙන්නේ එකපාරයි. ඊට වැඩිය ලාභයි මේ කප්පාදු කපලා ඒ මේ දෙවනුව එනකොට දළු කඩන මේ වෙලාවට මේකට හුරු කරගත්තාම ලේසි. අනිත් එක තමයි කෑල්ලෙන් කෑල්ල හදාගත්තාම අපිත් හුරු වෙනවා ගහත් හුරු වෙනවා. නැත්නම් එකපාරට වර දළු කඩන උස ගහකට එහෙම දාගන්න එපා. මේ අර මේ පපුව මට්ටමින් උඩට වගේ වුණොත් එහෙම හරි අමාරුයි. මේවා හරි ෂෝක්. දවස් ගානක් යනකම් ලොකු මේකක් දෙනවා. ඒ නිසා මේ
ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට්ස් දාන්න. මට පුළුවන් වෙලාවට උත්තර දෙන්න. තවත් ඒ දලු ගොඩ පරිස්සම් කරගන්නත් ඕනේ. මම ඒකත් ඔහොම කියන්නම් මම මේ දලු කඩන්නේ කැඩුවට පස්සේ දලු ගොඩ වහනවා. පුළුවන් නම් තෙතරෙද්දකින් වහන්න. ෂෝක් අලුතෙන් අමතර වතුර දාන එක නෙමෙයි මම කියන්නේ. දලු කල්ලා ඉවරුනාට පස්සේ මේ ගොඩක් වෙලාවට ඉඳන් වතුර තියෙනවා නේද? බාල්දියකට වතුර එකක් පුරවලා රෙද්දක් හොඳට පොංගෝලා හිටන ඒක මෙරිකලා දල් ගොඩ උඩින් වහන්න තියෙච්චරයි. ඒක ලොකු රටාවක් නෑ තේරෙනවද? එතකොට මේ දල්ල පොඩ්ඩක්ම වේලෙන්නේ. අර උදේ පාන්දර කඩ දැන් මම හවස් වෙනකම් දලු කඩනවා මේ දලු දීලා ගෙදර එන ගමන් දලු දීලා නේ අපි ෆැක්ටරි එකයි මගේ දලු හිටපු තියෙන්නේ. ඉතින් මේ හවස් වෙනකම් අර උදේ කඩපු දල්ලත් ඒ ෆ්‍රෙෂ් පිටම තියනවා. ඒ කියන්නේ හරි නැවුම්. ඒ දල්ල හරි ලස්සනයි. දලු අර හලන ට්‍රෆ් තියෙනවනේ. ඒ ට්‍රෆ් එකට දැම්මට පස්සේ මගේ දලු ටිකයි අර ලොරි වල ගේන දලු ටිකයි ගත්තාම අරව ඩැමේජ් ගොඩක් වැඩි. මට පුළුවන් මම එවන්නම් මේ දලු ඩැමේජ් වෙනම ලංකාවේ මේ තේ වලට වෙන හානියක් තියෙනවා. එතකොට අර නිමිතේ වල ප්‍රශ්නයක් එනවා. මොකද හොඳ බතක් නැතුව හොඳ කිරිබතක් හදාගන්න බෑ නේද? ඒ වගේ මේ හොඳ දල්ලකින් තමයි හොඳ නිමිතේ ටිකක් ලබා ගන්න පුළුවන්. අනිත් තමයි මේ මැෂින් එකෙන් කපනකොට මම තව එකක් කියන්න ඕන මේ පොඩි වෙන්නේ. දලු පොඩි වෙන ක්‍රම තුනක් තියෙනවා. තේ දල පොඩි වෙන ඩැමේජ් වෙන ක්‍රම තුනක් තමයි. ඒ තමයි මේ එක තමයි මෙහෙම දලු කඩනකොට අතේ මෙතනදී පළවෙනි පොඩි වීම පටන් ගන්නවා. ඊට පස්සේ ඔහොම එක්කව කරලා මේ අපි කඩන දලු මේ කලෙක්ටින් බෑග් එකට දාන්නකොට මේ තව ටිකක් පොඩි වෙනවා. ඊට පස්සේ දලු මඩුවේදී තමයි ලොකුම පොඩි වෙන්නේ. ඒ කියන්නේ අපි දලු දාලා තද කරනවානේ. ඉතින් ඒ නිසා මේ පුළුවන් නම් දලු ගෝණියක කිලෝ 20 22 වගේ දැම්මොත් හොඳයි. ඒනට සමානලාට අපි අතනොත් පොඩක් හිටවලා වැඩි වෙනවා. හරි කොහොමද මේ ඒ නිසා හරියට දෙන්න දලු කොට වහන්න. ඊට පස්සේ මම දැකලා තියෙනවා මේ දලු ලොරි වල එක්කව ක්‍රම හතුරු වෙනවනේ. ඒගොල්ලන්ට ඉතින් දලු කොට වහන්න බෑ. මහා යායක්නේ. ඒගොල්ලන්ට පුළුවන් අර දලු දාන මඩුව වටේ මේ කළු තිර හරි මොනවා හරි දාන්න. තවන් වලට දාන දැල්රිදිය තියෙන්නේ. ඒ වෙන් දාන්න පුළුවන්. එතකොට මේ දලු කොට වේලෙන්නේ නැහැ. එහෙම නැත්නම් වෙන හේතුව තමයි උදේ කඩපු දාලා හවස වෙනකොට දලු කිලෝ 20කින් ඉතුරු වෙන්නේ 18ක් 19ක් විතර. කිලෝ එකක් අඩු වුණත් අපරාධ නේද? අපිට ආයෙ දෙන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ මේ මම තව කිව්වා තව තේ වල මම අලුතෙන් චුට්ටක් හොයාගත්තා. පොත්පත්වල ඒ වෙනත් ටිකක් තියෙනවා. මම අමතරව හොයාගත්ත දෙයක් තියෙනවා. කෙනෙක් ඇහුවොත් එහෙම ඇයි මට මම මේව කියන්නේ කියලා මම මේ මුලින්ම තේ පැල හිටවන්න දන්නේ මම ටීචින් කරන්නේ මේ ඒ පැලයක් හිටවන්න අදාළ ඒ ජොවිද ගෑනුවෙක් ඉතින් එයා මේ මම කියන්න ලැජ්ජ වෙන්නේ එයා ටොයිලට් එක ගිහලා එනකම් මම අර එහා පැත්තේ ගලක් කුට්ටලා වාඩිලා හිටියා. මොකද මම පැලයක් හිටව ගන්න දන්නේ. ඉතින් තේ වලක් කපා ගන්න විදිහ මම විදිමත් දැනන් හිටියේ නෑ. ලංකාවේ ඉතින් ගොවි රටක් විදිහ අපි ලැජ්ජ වෙනවා. නමුත් ඉතින් මම දැනන් හිටියේ ඉතින් අපි එක්ක වැඩ කරේ නෑ. කවුරු අපිට කියලා දුන්නේ නෑ. අපිට අහගෙන මොනවද තිබුණේ නැති නිසා වෙන්නේ නැති. ඉතින් මම දලු කඩන්න දැනන් හිටියේ නෑ. දැන්ටත් මගේ අතින් දලු කඩන්න ගත්තාම වේගෙ මදි. මම ඕගොල්ලන්ට පේනවද නැත්නම් මගේ ඇඟිලිම පොඩ ඩැමේජ් කියලා මේ තියෙන අර ඒ දලු වලට දැන් මේකත් එක්ක දැන් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ දැන් ආයෙ තව කැලි ටිකක් මේකට මැෂින් එකකට හදාගෙන යනවා. පල්ලම වැඩි නම් මේ චුට්ටක් පරිස්සම් වෙන්න ඕනේ. අසල පුළුවන් නම් මේ සපත්තු දෙකක් අර ගාඩන් බූට් උස සපත්තු දෙකක් දාන්න හේතුව මේව යූස් කරන්න වෙච්ච ගමන් අපි අවධානය තියෙන නිසා ගහේ උඩට විතරයි. ගහ යට සර්පයෝ ඉන්නවනේ නේද? දැන් සමහර පැති වල දැන් අපි මම දන්න පැති තියෙනවා මේ අපේ ඒ කඳු ආශ්‍රිතවම මේ ඒ පැති වල පොළඟ ඒ කන්දේ ගොඩක් වෙලාට පොළඟ වෙටි. තව ඊටමත් තියෙනවා ඒකේ ಗುಣ කටුවකින් සර්පය වැඩි ආයි. දැන් අපේ ඊට මෙහෙම වෙලාවට පලා පොළඟ කියලා එක්කෙනා ඉන්නවා. අපි ඉතින් සර්පෙක් ඉන්නවා කියන්නේ එක හොඳකුත් තියෙනවා අපි ඒ තේ කෑල්ලේ ස්වභාවදාමත් එක්ක හදාගෙන තිනවා. ආර්ය කියන්නේ ඒකනේ. දැන් මම ඔය ආර්ය වගාව සම්බන්ධව ඔක දාලා ඇති. ආර්ය කියන්නේ රේන් ෆෝරස්ට් ඇලයන්ස්. මේ වැසිවනාන්තර හා සම්බන්ධව ස්වභාවදහමට අවමහානියක් කරලා අපේ තේ වගාව කරගෙන යමු තමයි ආර්ය තේ වගාව කියන්නේ. ඒක පොදුයි ගොවි එළවලු වගාවන් වලට ආහාරමය වගාවන් වලට
මදාදීපයක් එමේ ජාත්‍යන්තරයේ තියෙන ආරේ ප්ලාන්ටේෂන් කියලා ගහලා බලන්න. ඊට පස්සේ මේ ලංකාවේ මැෂිනරි වලට යන්න ඕනේ සර්. නැත්තම් ඇත්තටම සේවක ඉංග්‍රීසියක් තියෙන මම දන්නේ වතු කීපයක් මගේ සර්ලත් එක්ක පෙළක් කතා කරා. ඒගොල්ලන් සේවක ඉංග්‍රීසි නිසා මේ තේ වවන්න නැතුව ඉන්නවා. අපරාධේ නේද? කෝටි ගණන් දීලා ඉන්න වෙන. ඒ නිසා මේවට පුහුණු ශ්‍රමයක් ඕනේ නැහැ. පුතා ඔයා ඉස්කෝලේ ළමෙක් නම් මම බැලුවල කමන්නේ අපි හැමදේම ඉගෙන ගන්න මම කිව්වා මම ඉස්කෝලේ ටීචර් කෙනෙක්. මේ එතකොට මේ ඕගොල්ලෝ මේ රට යන්නම හොයන්නේ නැතුව ඉස්කෝලේ ඇවිල්ලා ඕගොල්ලන්ගේ තියෙන ඉඩම් වල මේ තේ කැලේ පොඩ්ඩක් යන්න මේ අමාරු වැඩ නෙවෙයි. ලාඩපල පිළිවෙලට කරලා හදා ගන්න පුරුදු වෙන්න. තාත්තාම හදපු හිටවපු තේ කැලේ නඩත්තු කරන්න පුරුදු වෙන්න. ඒක ලොකු ආදායමක් වෙයි අපි රට යන්නම නෙවෙයි. මොකද පන්ති හැමෝම දොස්තරලා වෙනවා නම් හොඳයි ඉතින් අඩුයිනේ නේද? ඒ නිසා ඔයගොල්ලෝ මේ රට යන්නම නැතුව මේ ලංකාව ඇතුළේ ඉඳලා මේවා මේ වෙන්නේ මේක වැඩ කරන්න පුරුදු වෙන අපි මැෂිනරි කල්ටිවේෂන් වලට ගියේ නැත්නම් අපි දියුණු තැනට එන්නේ නැහැ. ඒ නිසා මේ සාම්ප්‍රදායික ඉන්න එපා සමා වෙන්න මේ මම තවදුරටත් සාම්ප්‍රදායික තේගොවියෙක් නෙවෙයි. මම හරි එහෙම කියලා වත්තන්න පුහු ආඩම්බරයක් එහෙම නෙවෙයි. මම ගැන නිහතමානී ආඩම්බරයකින් කියන්නේ ආරාධනා කරන ඉස්කෝලේ පුතේ ඔයගොල්ලෝ ඒවටත් යොමු වෙන තමන්ගේ අධ්‍යාපනය කරන ගමන් රස්සාවක් කරන ගමන් මේ තේ වගාවට හෝ වගාවකට යොමු වෙනවා කියන එක ලැජ්ජාවට කාරණාවක් එහෙම නෙවෙයි. එහෙමනම් මේ ගැන කියලා දුන්න මට දැන් මතක් වෙච්ච මේ වෙලාවේ ක්‍රම කීපයක් කියලා දුන්න. තව පොරවල පොඩි රහස් නෙමෙයි අලුතෙන් හොයාගත්ත දේවල් ටිකක් තියෙනවා. ඔයාත් ඒ වලට අලුතෙන් යොමු වෙච්ච කෙනෙක් නම් යොමු වෙන බලාපොරොත්තු වෙච්ච කෙනෙක් නම් මට හිතෙනවා මේක වැදගත් වෙයි කියලා. සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙම ඉතින් මම කියන්නේ සාමාන්‍යයෙන් දෙයක් කරාම පොඩි උතුකමක් තියෙනවා නේද? පුළුවන් නම් සබ් එක දෙන්න මේ සර්ලා ඔයගොල්ලෝ හොයාගත්ත දේවල් මොනවා හරි තියෙනවා නම් අනේ යටින් මේ කමෙන්ට්ස් වලට දාන්න හේතුව ඒක කවුරු හරි ඉගෙන ගන්න. අපි දන්න දේවල් දැන් අපි මේ දැන් මම ඕෆ් කරනවා. අපි දන්න දේවල් මේ දැනගෙන හංගගෙන හිටියා ගුරු මුස්ටි විදියට තියාගෙන හිටපු හින්දා අපේ මේ ඒගොල්ලෝ මැරිච්ච ගමන් මේව නැති වෙලා ගියා. අපි එන්නේ ටික ටික මේ විනාශ මුඛයට යනවා. විදේශ ජාතිකයෝ Taman දන්න දේ ලියලා තිබ්බා. එතකොට එයාට බැරි නම් මේ පුළුවන් කෙනෙක් හරි ඒ වැඩේ කරන්න. ඉතින් මේ මට මගේ යාළුවෙක් කියපු දෙයක් තමයි පුළුවන් ගෙදර ඉන්නවා නම් වැඩක් කරහන් නැත්නම් අඩු ගන්න උදේලකට පිටක් ගහලා තියා. ඒකට වැඩ කරන එකේ හරි කරයි කියලා. හරි. එහෙනම් අද හරි මහන්සි දැන් 9ට තුන ඔයගොල්ලෝ ජය වේවා උත්සාහය